අපේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාකේතේ භික්ෂු සංඝයා සමග වඩිනකොට සවැත් නුවර ඉඳලා යම් දුරක් ওই සාකේතේ වඩිනකොට ඒ ගමක් කරා වඩිනකොට එක වයසක සීයා කෙනෙක් පාරේ වඩිනවා. මේ පාරේ යනවා. ඒ සීයා භාග්‍යවතුන් වහන්සේ දැකලා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉඳලා මුන්ද දුවගෙන ඇවිල්ලා කොහෙදෝ මෙච්චර කාලයක් ගියේ මම රත්තරන් පුතේ කොහෙද මෙච්චර කාලයක් ගියේ කියලා අතින් අල්ලගත්තා. මේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අතින් අල්ලගත්තා. මගේ රත්තරන් පුතේ කොහෙද නුඹ මෙච්චර කාලයක් ගිහිල්ලා හිටියේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිහඬව සවන් දුන්න බ්‍රාහ්මණයට. දැන් බුදුරජාණන් වහන්සේ සමග වැඩි භික්ෂු සංඝයාට ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේගේ මෑණියන් මේ වගේ පියාණන් ඔක්කොම කපිලවස්තුයි. සුද්ධෝදන රජතුමා තමයි පියා. දැන් මේ කෙනෙක් ඇවිල්ලා මගේ පුතේ රත්තරන් පුතේ අම්මා බලාගෙන ඉන්නවා මෙච්චර කාලයක්. යන් ගෙදර යන් කියලා අතින් අරගෙන ගියා. ඉතින් අතින් ඇදගෙන දැන් යනවා. තමන්ගේ පුතා රෙන්න තුන් ඉඳලා ඇදගෙන යන්නේ වගේ. බුදුරජාණන් වහන්සේ වැඩියා. ඉතින් ඒ ගෙදරට යනකොට දැන් අම්මා ඉන්නවා මිදුල් අතුක ගා ඉන්නවා. ඈතින් දැක්කා. එයත් මේ අත් දෙක නල්ලට තියාගෙන බල්ලා මගේ අම්මෝ මේ මගේ පුතා නෙව කොහෙද රත්තරන් පුතේ මෙච්චර කාලයක් ගියේ දැක්කේ නෑනේ කියලා උන් දැල් ළඟට දුවගෙන ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගෙදර වැඩ හිටියා. ඒ අම්මයි තාත්තයි බුදුරජාණන් වහන්සේට දානේ පූජා කළා. ඒ දානෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා ඒ දෙදෙනා අනාගාමී ඵලයට පත් වුණා. ඊට පස්සේ දැන් මේ දෙන වයසයි. ඒතකොට නිතර ධර්මය අහනවා. ඒතකොට ඒ ධර්මය අහලා අවසානයේ මේ දෙන්නම අරහත්ත්වයට පත් වෙනවා. මේ බුදුරජාණන් වහන්සේට පුතේ කියලා අර කට්ටිය කතා කළේ කියලා. ඒක භික්ෂු සංඝයා ඇහුවා. ආහනකට බුදුරජාණන් වහන්සේ වදාලා මේ වයසක දෙන්න ආත්ම භාව 500ක් මගේම අම්මා වෙලා මගේම තාත්තා වෙලා ඉඳලා තියෙනවා මේ දෙන්න. ආත්ම භාව 500ක් ලොකු අම්මයි ලොකු තාත්තයි. ආත්ම භාව 500ක් පුංචි අම්මයි බාප්පයි. එක දිගට පුතා කියන වචනේ ওই අම්මයි තාත්තයි කටින් පිට වෙලා තියෙනවා ආත්ම භාව 1500ක්. ඒ නිසා දැන් මාව දැක්ක ගමන් බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා පිට වෙන්නේ නැහැ. පුතා කියලාම තමයි කියවෙන්නේ. අර සංසාරේ. ඒකට අද වුණත් අපිට සමහර අය මුණ ගැහුනම එකපාර අපි යාළු වෙනවා. හිතවත් වෙනවා. දරුවෝ වගේ සලකනවා. මට මුණ ගැහිලා තියෙන සමහර ළමයි සමහර බෝඩින් වල නැවතිලා සමහර යාළුවන්ගේ ගෙවල් වලට හදිසියෙ ගිහිල්ලා ඊට පස්සේ ඒ අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට වැඩි ආදරය වෙනවා අර අලුතෙන් එන එක්කෙනාට. බුදුරජාණන් වහන්සේ වදාලා ඒකට හේතුව තමයි සංසාරී සමීප ජීවිතවල ළඟින් හිටපු එකට සාක්ෂියක් කිව්ව එක. ඒක බුදුරජාණන් වහන්සේ ගාථාවකින් වදාලා මම ඒකේ සිංහල අර්ථය ලියාගත්තා. පෙර සසරේ නික අයුරෙන් නිතර එක්ව විසුව නිසා මේ භවයේදී දුටු පමණින් සිත පැහැදී යයි නිසා සංසාරේ සමීප ජීවිතවල එකට හිටපු නිසා මේ ජීවිතේ දැක්ක ගමන් ඉක්මනට හිතවත් වෙනවා. ආදරයෙන් කල්ගත කොට දිගින් දිගට ආව නිසා යලි එක් වෙයි දියේ පිපී ගිය මහනෙල් මල විලසා වතුරයි මඩයි මහනෙල් බීජයයි එකතු වුණ ගමන් ඉක්මනට මහනෙල් මල් විපෙනවා. ඒ වගේ අර සංසාරේ හුරු පුරුදු අය
එකට මුණ ගැහිච්ච ගමන් අපි කියලා හැඟීමක් එනවා. තමන්ගේ වගේ හැඟීමක් එනවා. ඒ තමයි සංසාරේ එකට ජීවත් වීම. ඕක මෙහෙමයි ඉතින්. දැන් මේක හොඳකට සිද්ධ වුණා. ඔය වගේ තමයි සංසාරේ වෛරක්කාරයෝ. ජීවිතෙන් ජීවිතේට වෛර කරලා මේ ජීවිතේ දැක ගමන් පුංචි හේතුවෙන් වෛරක්කාරයෙක් වෙනවනේ. ඒකට අපිටත් හිතා ගන්න බෑ මේ පොඩි කාරණාවෙන් ඇයි මෙච්චර වෛරය හැදුනේ කියලා. ඒ සසර පුරුදු. අපි බොහෝ දෙනෙක් සසර පුරුදු වලින් සහ සසරේ ස්වභාවය නිසා බැට කනවා.